හරි. අපි පොඩි ගණනක් බලමු මේ Python වල තියෙන mathematical operations වලට අදාළව තියෙන ගැටලුවක්. අපි මේකෙදී මෙතන දීලා තියෙනවා x සමානයි 25යි නම් මෙතන keyboard input එකක් දීලා තියෙනවා int ඒ කියන්නේ integer. එතන input method එක දාලා int input. එතකොට මෙතන x සමානයි 25 අපි keyboard input එකක් විතර දුන්නාම x ට 25 assign වෙනවා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා x සමානයි x percentage mark එක වරහන් ඇතුලේ x ඍණ 21 ඊට පස්සේ වරහන් වහලා මෙතන තියෙන බලය තුන්වෙනි බලය. එතකොට අපිට මේකට අදාළව සුළු කිරීමක් මේ විදිහට කරමු. මෙන්න මම මේ කොටස ගන්නම්. මේ කොටස අරගෙන සමානයි. මෙතන x වෙනුවට දැන් අපි ඉන්පුට් කරපු x මේ 25 දා ගන්න පුළුවන්. ඒතර 25 percentage mark ඊට පස්සේ මෙතන එනවා 25 ඍණ 21 ඊට පස්සේ බලය පව එක 3. හරි. මෙතනදී මුලින්ම කරන්නේ මේ වරහන් ඇතුලේ කොටස අපි සුළු කරගන්න. මේ වරහන් ඇතුලේ කොටස ප්‍රථමයෙන්ම අපි සුළු කරගන්නවා. ඊට පස්සේ තමයි ඊතුරු දේවල් ගැන අපි සැලකීමක් වෙන්නේ. එහෙනම් මුලින්ම 25 ඔන්න ඊට පස්සේ මෙතන 25න් 21ක් කඩුනහම උත්තරේ 4යි නේද? එතකොට මේ වරහන අයින් වෙනවා. නමුත් සම්පූර්ණ වරහනක් තියෙනවා තව. ඊට පස්සේ තමයි බලය 3ක් විතර තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මෙතනදී ඔයා දන්නවා මේ percentage mark කියන්නේ මොඩියුල් එක. මොඩියුල් එකේදී කරන්නේ 25 4න් බෙදලා අපි ශේෂය දෙනවා. එහෙනම් 25ට 4 වරක් 6 24යි. ඉතුරු වෙන්නේ 1යි. එතකොට මෙතනින් එන්නේ පිළිතුරු විදිහට 1යි. ඊට පස්සේ මෙතන තියෙනවා බලය 3. ඒකේ තේරුම එකේ තුන්වෙනි බලය. දැන් මේකේ සාමාන්‍ය අදහස කොහොමද? එකේ තුන්වෙනි බලය. අපි දන්න එකේ තුන්වෙනි බලය කියන්නේ උත්තරේ කීයද? 1යි. එහෙනම් අපිට අවුට්පුට් එක විදිහට හම්බ වෙන්නේ මොකද්ද? අවුට්පුට් එක අපිට ලැබෙනවා 1යි කියලා. එතකොට මේ අපි සුළු කරනකොට Python වල තියෙන ප්‍රයොරිටි එක. ඒ කියන්නේ ප්‍රමුඛතා පාදක අනුපිළිවෙල සැලකිල්ලට ගන්න ඕනේ. මුලින්ම වරහන් සුළු කරලා තමයි ඊට පස්සේ අපිට සුළු කිරීමේ ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව සුළු කරන්න ඕනේ. ප්‍රථමයෙන්ම වරහන් සුළු කිරීම කරලා. හරි. එතකොට මේකේ උත්තරය අපිට එනවා 1යි කියලා.